අඹල ඉවරනේ මේ තියෙන්නේ අපි කෑම එක අල බිත්තර බෝන්න මොකක් හරි අල තියෙනවා බිත්තර තියෙනවා මේකේ ඔක්කොම තියෙනවා එළුළු තියෙනවා හායි මගේ උදෑසන කාලය මෙයා බට්ටෙක් වුණාට මෙයා මාරම හොඳයි හරිද Hello, කොහොමද හැමදාම වගේ අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම හිතුවා අද වෙනස් vlog එකක් දාන්න. හැමදාම අපි travel කරන ඒවායි උයන ඒවා ඉන්න ඉතින් අපි දෙන්න කොහොමද නිවාඩු දවසට අපි දෙන්නගේ දවස ගෙවෙන්නේ කියලා ඔයාලා එක්ක share කරගන්න හිතුවා. ඉතින් ඒ නිසා අද හිතුවා day vlog එකක් කරන්න. කොහොමද මගේ දවස ගෙවන්නේ අපි දෙන්න මෙන්න දවස් අපි දෙන්න කොහොමද ගෙවන්නේ කියලා ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න. එන අපි යමු. ඉතින් මම උදේම මොන සෝදා ගත්තා. ඒ වීඩියෝ එක නේද? ඉතින් මගේ ස්කින් කෙයාර් වලින් හදන්න. මෙයා බට්ටෙක් වුණාට මෙයා මාරම හොඳයි හරිද? ඉතින් මම ස්කින් කෙයාර් ගැන කියන්න. ඉතින් මාව දන්න කෙනෙක් දන්නවා මම ලංකාවෙන් ඉඳිමට කොච්චර පිම්පල් තිබ්බද කියලා. මෙහෙ ඇවිල්ලත් එහෙමයි. දැන් නැතුවම නෙමෙයි තියෙනවා. මට පේන තියෙන මාක්ස් ටික ටික තියෙන හැබැයි මේට වඩා තිබ්බා. ඉතින් දැන් ටික ටික හොඳ කරගෙන යනවා. හොඳ ඒවා ගොඩක් මෙහෙ තියෙනවා. ඉතින් හැමදේම try කරනවා මම. මේ දවස් ටික try කරනවා. මොකද ඒකත් එක ගෙඩි දානවා. මොකද මම online page එකක් කරන මෙහෙන් UK වලින් original cosmetic මම ලංකාවට යවනවා. ඉතින් ඒක නිසා මම චුට්ටක් දේවල් try කරනවා. ඒත් අතට පිම්පල් කියලා මගේ skin එක ඉක්මනට පිම්පල් එන එකක්. ඉතින් ගානී සෙරාවිත් එකම හොඳයි. එතකොට Neutrogena my favorite. then the ordinary එක පාවිච්චි කරනවා. the ordinary එකේ මෙන්න මේ බට්ටනම් යූස් කරන අය දන්නවා කොච්චර බලයක් තියෙනවද කියලා මේකට. ඉතින් ඒ වගේ දැන් day and night niacinamide එක යූස් කරන්නේ. ඒකත් හොඳයි. මේක පාවිච්චි කරනවා නම් ඇත්තටම මාර හොඳයි ඒක. බලන්න ඔරිජිනල් මේ ප්‍රොඩක්ට්ස් ඕනේ නම් UK වලින් මොන හරි ගෙන්න ගන්න ඕන නම් මගේ තියෙන page එක DC online. ඉතින් DC online shopping ඉතින් ඔයගොල්ලන්ට ඕන page එකට එකතු වෙලා ඔයගොල්ලන්ට අවශ්‍ය දේ තියලා message එකක් දාන්න. ඒ වගේම තමයි ටිකක් ගණන් මොකද හොඳම දේ ගණන්නේ ලාභ දේ ගණන් අඩු විතරයි අඩුවට තියෙනවා the ordinary. ඉතින් ඒක නෑ. ඉතින් මම චුට්ටක් කරා. මම මේක කොච්චර ආසද කියනවනම් අන්තිමට ඉවර කරනවා. sunscreen අමතක කරන්න එපා. මේ දවස් සමය ගන්නේ. ඉතින් simple marks තියෙන මීට වඩා ගොඩක් තිබ්බ ඇත්තටම කිව්වොත්. the ordinary එතකොට දැන් පාවිච්චි කරන එක ඇත්තටම මාර හොඳයි. ලංකාවේදීත් මම පාවිච්චි කරලා තියෙන මට මෙතරම් හොඳ වෙලා තියෙනවා. මෙහි ඇත්තටම හොඳ වුණා. ඉතින් ඇත්තටම ඉවරයි. ඉතින් උදේම නැගිට්ටාම ඉතින් කරන්නේ ඇඳ හදලා මුණ සොදලා මගේ ස්කින් කෙයාර් එක කරනවා. ඉතින් එන්න අපි ජෙසුර පහන තියලා ඉතුරු වැඩ ටික කරමු. ඉතින් පහන තියලා ඉවරයි.
අපි යමු බබා එළියේ හස්බන්ඩ් එයාලි කෑම හදනවා අපි යමු එයා මොකද මම්මී වැඩ කරද්දි හස්බන්ඩ් උදේට කෑම හදනවා ඉතින් අපි බලමු මොනවද හදන්නේ කියලා එන්න හායි මොකද කරන්නේ ඔයා vegetables පොදුවා අද අපි ඩේ ව්ලොග් එකක් කරනවා ඔය හායි කියන්නේ කටි හායි කියන්නේ හායි මගේ උදෑසන කාලය අපිට පස් මදි වුණා අපි පැල කරන්න කියලා මේව අරන් ආවා අපිට හැබැයි පස් මදි වුණා අපි තියෙන ටිකට ඇට ටික දැම්ම පැල වුණාට පස්සේ ඒක ආපහු පස් දාලා වැඩ කරනවා කියලා වහින්න අහස නිකන් වහින්න වගේ අර ටිකක් වහින පාටක් තියෙනවා අන්න කරාම් නැටි දෙන්නනේ අද ඊයේ වෙනසට ඇක්ටරේ කරාම් නැටි සූදු මාදුර සූදු කරාම් හොඳයි නේ ආමඩි මේ බලන්න හොඳයි මේ ෆ්ලෝටින් වලට එහෙම ගෑස්ට්‍රික් වල ඇම්බල් ටිකක් මදි වගේ ඇයි බැලු වල දැන් කෑම හදලා ඉවරයි අපි දැන් කන්න යන්නේ දෙයට සෝසෝසෙ vegetable මොකද spring roll spring roll පරාට roll මේ පටාරට
පරාටා රෝ. පරාටා. පරාටා නෙමෙයි පරාටා රෝ. පරාටා. රසයි. ඇත්තටම ගොඩක් රසයි. මම ඔයා මේ දැන් පාට ගොවක් දැම්මා? නැත්නම් අම්බර මොන කළු පාට තියෙන්නේ කියලා. ඇත්තටම රසයි. vegetables විතරයි දාලා තියෙන්නේ. මාරයි. අපි යන කාලෙන්න. හරි ඉතින් අපි දෙට කාලා ඉවර වුණා. ඔයගොල්ලෝ දැක්කනේ. අද නිවර්ත දවස නිසා ඉතින් අපි වෙන දවසට නම් එළියට ටිකක් ඇවිදින්න යනවා. කොහේ හරි ඇවිදින්න යන ගිහිල්ලා vlog එකක් කරලා දානවා. ඉතින් අද යන්නේ නැහැ. අද අපි හිතුවා ගෙදරම ඉන්න. ඉතින් දෙම කෑවා. ඊටවත් නිදි මෙයා නම්. ඉතින් මං හිතුවා මමත් නිදා ගන්නවා කියලා ටිකක් නිදාගෙන ඉතුරු ටික කන්ටිනියු කරන්න. හයි කොහොමද? ඉතින් දැන් අපි හවසට කන්න මොන හරි හදන්න යන්නේ. ඉතින් කොහෙවත් යන්න නිසා අපි හවසට යන්න මොන හරි හදන්න හිතුවා. බලමු මොකද්ද හදන්නේ කියලා. ඉතින් අපි හදමු. අතරේ මෙයා ගිටාර් එක ප්ලේ කරනවා. සින්දුවක් කියන්න යන්නේ. අපි යමු. මොකද දන්නේ? දන්නේ නෑ. ඉතින් අපි හිතුවා මේ හවසට කන්න මේ පිටරේ මැදට දාලා අල වලින් කවර් කරලා ඒව හදන්න. ඉතින් අපි ඒව හදන්න යන්නේ. ඉතින් ඒව හදලා කමු හවසට. ඉතින් ඒවට ඕන කරන ඒවා තමයි මේ ලෑස්ති කරගන්නේ. ලුණු කපා ගත්තම දැන් බිස්කිට් කෑල්ලක් දානවා. විතර හාල් කරන්න විතරනේ වලින් එක. විතරයි අලයි තම්බ ගන්නවා. ලුණු සුදු ලුණු අවුලිස් චූටි කෑල්ලක් දානවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය මොනවද කියන්නේ? තුන පහ ටික තමයි. නම් මේ ටික කපා ගන්න. බොන්න නෙමෙයි. නෑ ඒ අල නෙමෙයි ඒ වගේ තමයි. දන්නේ පහේ තියෙන්නේ. අපි මේව හදන ගමන් පිළින් මේකුත් බලන ගමන් ඉන්නේ. ඉතින් හවස හදනකොට මේක හදලා ඉවරෙද්දී 7 වුණා. ඉතින් දැන් තමයි හවස් නෙක් එක අපි කන්නේ මේක කලපිරයක් උන්තෝනේ. ඉතින් දැන් තමයි හදලා ඉවරනේ. මේ තියෙන්නේ අපි කන්නේ එක අල බිත්තර බෝන්න මොකක් හරි. අල තියෙනවා බිත්තර තියෙනවා මේකේ. ඔක්කොම තියෙනවා. කලුළු තියෙනවා. ඉතින් ඒක හදලා ඉවරයි. ඉතින් අපි දැන් කාලා බලමු. Very good. Tastes good. ඒක අත්‍තරම රසයි. හදලා බලන්න. මේක හදපු වීඩියෝ එක ෂෝට් වීඩියෝ එකකින් දාලා තිනවා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න. මේකේ හදපු වීඩියෝ දිගටම නැහැ. ෂෝට් එකේ දාලා තිනවා. ඉතින් හදපු වීඩියෝ ගිහිල්ලා ඒකෙන් බලලා ලයික් එකක් ගන්න. ඉතින් මේ වගේ
ලස්සන vlog වලින් හමු වෙන බලාගෙන මේ vlog එක ඉවර කරනවා. අපි ඒ වගේම මේ වගේ ලස්සන vlog එකකින් ආය හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ vlog එකෙන් අපි ගිහින් එන්නම් එහෙනම්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් කොහොමද යන්නත් කරන්න share කරන්න. ඉතින් අපි ගිහින් එන්නම්. bye. ඒ වගේම හැමදාම වගේ ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි දෙන්න වහන් ඉන්නවටයි බලන් ඉන්නවටයි. අපි ගොඩාක් ආදරේ.